මේ තියෙන ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ලාවා කේක් එකක්. මම මෙතන ඩාර්ක් චොකලට් ග්‍රෑම් 400කුයි බටර් ග්‍රෑම් 120කුයි අරගෙන තියෙනවා. අපි දැන් මේ දෙක හොඳට මෙල්ට් කරගන්න ඕනේ. චොකලට් ටික මෙල්ට් කරගත්තට පස්සේ අපිට තියෙන අපේ බිත්තර සීනි ටික දාගෙන ඉවරලා ඒ ටික කලවම් කරගන්න. ඉතින් මම මෙතන සම්පූර්ණ බිත්තර 5ක් අරන් තියෙනවා. ඒකට මම එකතු කරගන්නවා බිත්තර කහමද 3ක්. සීනි ග්‍රෑම් 180යි, වැනිලා තේ හැඳි 1යි. දැන් ඉතින් සීනි ටික දිය වෙනකම් විස්ක් එකක් පාවිච්චි කරලා ඔයගොල්ලෝ මේක හොඳට කලවම් කරගන්න ඕනේ. සීනි ටික දිය වුණාට පස්සේ අපි මෙල්ට් කරගත්ත චොකලට් ටිකයි බටර් ටිකයි මේකට දාගන්නවා. දැන් ඔයාලා මේකත් හොඳට කලවම් කරගන්න ඕනේ. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 120ක් අරන් තියෙනවා. ඒකට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. හරි දැන් ඉතින් මේ පාන් පිටි ටික අපි මේකට හලා ගන්න ඕනේ. දැන් මේක ඔයාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලා මතක තියාගන්න මේ කප් එකෙන් 3න් 2ක ප්‍රමාණයට විතරයි අපි මේ බැටර් එක පුරව ගන්න. ඒ වගේම තමයි සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගත්ත oven එකේ අපි මේක සෙල්සියස් අංශක 180ෙම විනාඩි 12ක් බේක් කරගන්න ඕනේ. ඉතින් oven එකෙන් oven එකට බේක් වෙන්න යන ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. පොඩ්ඩක් උෂ්ණත්වයත් වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන අපි බේක් කරගත්ත අපේ ලාවා කේක් ටික ඔයාලා මේ ලාවා කේක් එක නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනියා.